හෙලෝ ගයිස්, ඔයා හිතලා බලන්න ඔයාගේ ඇස් දෙකෙන් ලෝකය රෙකෝඩ් කරන්න පුළුවන් නම් කොහොමද? මේ Ray-Ban Meta ස්මාර්ට් ග්ලාස් එක සාමාන්‍ය ග්ලාස් එකක් නන් නෙමෙයි. මේක ෆියුචර් එකක්. වීඩියෝ එකට යන්න කලින් එයා අපේ හැඩක් ටච් YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. හරි. Ray-Ban Meta ස්මාර්ට් ග්ලාස් එක Ray-Ban සහ Meta සමාගම එකට එකතු වෙලා හදපු ෆියුචරිස්ටික් ඉයර්වෙයා එකක්. මේ සන්ග්ලාස් එකේ ලයිට් වෙයිට් ඩිසයින් එකක් සහ රෙට්‍රෝ ලුක් එකක් තියෙනවා. මේ ස්මාර්ට් ග්ලාස් එක ඇතුලේ මෙගාපික්සල් 5ක කැමරා එකක් සහ ඩුවල් ස්පීකර් සහ මයික්‍රොෆෝන් සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේම Meta AI ඉන්ටිග්‍රේෂන් එකකුත් තියෙනවා. ඒ කියන්නේ ඔයා ෆෝන් එක අතට ගන්න ඕන නැහැ. ග්ලාස් එකට කතා කරලා ඔයාට ෆොටෝස්, වීඩියෝස්, මැසේජ් සහ රෙකෝඩින් වගේ දේවල් කරගන්න පුළුවන්. හරි. කතා කරමු ෆියුචර්ස් ගැන. මේ ස්මාර්ට් ග්ලාස් එකෙන් ඔයාට ෆොටෝස්, වීඩියෝස් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට හුඟක් ස්මූත් ස්ටැබිලේෂන් එකක් තියෙන නිසා POV shot super clear විදියට ගන්න පුළුවන්. Meta AI සිස්ටම් එක ඔයාට voice command වලට reply දෙනවා. උදාහරණයක් කිව්වොත් ඔයාට කියන්න පුළුවන් "Hey Meta, take a photos" කියලා. ඔයාගේ Spotify එක play කරන්න. WhatsApp message එක කියවන්න. හෝ voice reply එක කරන්නත් පුළුවන්. මේ ෆීචර් එක ඔයාට ගොඩක් වැදගත් වෙනවා. හරි. කතා කරමු මේ වීඩියෝ එකේ වැදගත්ම කොටසක් වෙන බැටරි and connectivity ගැන. මේ සන්ග්ලාස් එකේ බැටරි ලයිෆ් එක පැය 4ක් 6ක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. charging case එකත් සන්ග්ලාස් box එකටම built in තියෙනවා. Bluetooth 5.3 සහ Meta View app එකෙන් ඔයාට මේ සන්ග්ලාස් එකට connect වෙන්න පුළුවන්. ඒ වගේම ෆොටෝස් සහ වීඩියෝස් ඩිරෙක්ට් ඔයාගේ ෆෝන් එකටම සේව් වෙනවා. මේ ෆීචර්ස් වලට අමුතුම අත්දැකීමක් වෙයි. හරි. කතා කරමු මේ සන්ග්ලාස් එකේ හොඳ සහ නරක පැත්ත ගැන. මේ සන්ග්ලාස් එකේ හොඳ ගැන කතා කරොත් stylish look and comfortable fit, hand-free capturing experience, Meta AI integration, high quality mic and speakers. ඒ වගේ දේවල් අපිට මේකේ හොඳ ගැන කතා කරන්න පුළුවන්. සන්ග්ලාස් එකේ අවාසි ගැන කතා කරොත් බැටරි ලයිෆ් එක ටිකක් අඩුයි. ඒ වගේම ප්‍රයිස් එක ටිකක් වැඩි. Ray-Ban ස්මාර්ට් ග්ලාස් කියන්නේ ටෙච් ලෝකයේ අලුත් පියවරක්. ඔයාට වටපිටාව ලෝකයේ බලන්නත් ඒක ඒ වෙලාවෙම කැප්චර් කරන්නත් පුළුවන්. මේක ග්ලාස් එකක්ම විතරක් නෙමෙයි. මේක අනාගතයේ එක් දොරටුවක්. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම එයා අපේ හැඩක් ටච් YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයාට දැනගන්න මොනවා හරි තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදට මම ගිහින් එන්න මේ වගේ අලුත් වීඩියෝ එකක් අපි ආයෙ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.